durian tibba. Expert. ඒක නම් රස පාටයි නේ. Teleki. අපි යන්නේ රොටි කන්න යන රොටි. Chen. අයියෝ යනුන් අඳින්නේ. මේක අපේ කතා ඇයි සෙල්ලම් කරනවද කොහෙද? හායි ඉතින් අපේ කලින් වීඩියෝ එක බලුවා නම් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා අපි ලංකාවට ගිහිල්ලා ඉන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ලංකාවට කියපු දවසේ ඉඳලා මොනවද කරේ කියලා. ඉතින් දවස් ගානක කරපු දේවල් එකතු කරලා පොඩි වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. ඉතින් අද වොයිස් කරනකොට මට මගේ වොයිස් එක පොඩක් අවුල් වගේ ඇහි. මොකද මට හැම්බිරිසාවක් හැදිලා තියෙන්නේ. ඉතින් ඒක ගණන් ගන්න එපා වීඩියෝ එක බලාගෙන ඉන්න. ඉතින් මේ අපි ලංකාවට ඇවිල්ලා මං හිතන්නේ දවස් 5කින් විතර අපි කොළඹ යන ගමන් තමයි ඉන්නේ. අපි ඉස්සෙල්ලාම ගියේ කොළඹ. ඊට කලින් අපිට වඩා ගොඩාරියක් තිබුණා කරන්න. අපි ඇවිල්ලා දවස් 2ක් විතර ගෙදර ඉඳලා ඊට පස්සේ પાස්පෝර්ට් අලුත් කරගෙන ওই ටික ඔක්කොම ඉවර වෙලා තමයි අපි ට්‍රිප්ස් යන්න පටන් ගත්තේ. ඉතින් මේ පේන්නේ අර දිත්ව දවස්වල නාය ගියපු තැන්. ඉතින් නුවරනේ අපි ඉන්නේ. නුවර ඉඳලා මාවනල්ල කෑගල්ල ඔය පැත්තට යද්දි ඔය වගේ දේවල්ම තමයි අපිට දකින්න හම්බුනේ. Hi. ඉතින් ඔන්න අපි ලංකාවට ආවා. ඉතින් අපි කලින් වීඩියෝ එක බලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති අපේ කට්ටිය සර්ප්‍රයිස් වෙච්ච වීඩියෝ එක. ඒක අපි හරියට එන්ඩ් කරගත්තේ නෑ අපිට අමතකුණානේ. හරියට වීඩියෝ කරගන්න හම්බුනේ නෑ ඉතාලන්නේ. ඔව් එදා එන මහන්සිත් එක්කනේ. ඉතින් අපි හරියට ඒ ටික වීඩියෝ කරගත්තේ නෑ. කොහොම හරි අන්තිමට එන්ඩ් කරන්න බැරි වුණා. අන්තිමට තමයි ඉතින් සර්ප්‍රයිස් වෙන්නේ. ඉතින් අද ඉඳන් දැන් කට්ටිය හැමෝම වගේ දන්නවා. අපි දවස් 4-5ක් වෙනකන් තමයි කිව්වේ නැත්තේ කාටවත්. ඒතකම් කරන්න පුළුවන් කට්ටියව සර්ප්‍රයිස් කරා. අපේ අම්මලා අපේ අම්මිටත් මම වඳුර ගන්න බැරුණා. ඔයාලා දකින්න ඇතිනේ. හරවත්තද හැබැයි. කොහොම හරි ඉතින් දැන් ඇවිල්ලා දවස් 5-6ක් වෙනවා. අද අපි යනවා කොළඹ. කොළඹෙන් පටන් ගත්තාම ටිකක් දිග ට්‍රිප් එකක් යනවා. සමහරට ඒකෙන් චුට්ට අපි මේ වීඩියෝ එකට ඇඩ් කරනවා. අපිට ලොකු එක තැනක ලොකු ලොගයක් කරන්න ඇත්තටම අදහසක් නැහැ නේ. පුළුවන් තරම් දැන් ඉන්න දවස් ටිකේ ආතල් එකේ ඉන්න තමයි යන්නේ. ඉතින් ඒ නිසා අර චුට්ට වීඩියෝ එකේ අපිටත් මතකයක් විදිහට ආය දවසක බලද්දී ඉතින් අපි වීඩියෝ කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි දැන් කොළඹ යනවා. මගේ යාළුවෙක් හම්බෙන්න මගේ හොඳම යාළුවෙක්. ඉතින් එයාගේ අම්මයි අප්පච්චිව නම් ඊ අපි සර්ප්‍රයිස් කරා. මේ ආයෙ ගෙදර හිටියේ නැහැ. ඉතින් අපි යාට කිව්ව වීඩියෝ කෝල් එකක් කරන් කියලා දැන් යනවා. ගිහින් බලමු කවුද හම්බෙන්නේ යන්නේ කියලා. දැන් ඉතින් මගේ අනිත් කටේ හැමෝම දන්නවනේ. ෆොටෝස් දෙම්මනේ ඊයර. අපි යමු දැන්. අපි දැන් ඉන්නේ කෑගල්ලේ. අපිට නිංගම රස්මලස දූරියන් හම්බුණා. අපි ඒක වීඩියෝ එක ඇඩ් කරන්නම් ඉස්සරහට. ඉතින් බලන් ඉන්න. මෙයාට පාවලා ඉන්න මෙහෙම අහන පදි. අනේ හරි ඒ වගේ නේ මේ සෑන. ගොඩ වැඩ යනවා. පැත්ත වෙනස් වුණා. පැත්ත වෙනස් වුණා. අරකයි මේකයි ඊට පස්සේ පරක් දානවා මෙහෙන් දානවා. එහෙම මොනවද නැහැ. ඒක හොඳට දැනනවා. එහෙම වහන පැදලා මෙහෙ ඇවිල්ලා වාහනේ අතට ගත්තාම දවස් 2ක් විතර යනවා පිකප් පියවිසි හිටින්නනේ. ඔව්. අම්මෝ. durian tibba. durian ගියා. ඔක්කොම කලින් දැන් durian. durian. හැබැයි රහයි දන්නේ. රහයි දන්නේ බලන්න. මේ අවාරේ. අමාරේ durian. durian. durian අවාරේද අංකල් මේ? මේ මේවර හයිද රහයි නේ? කිලෝ එකක් 1500 ගානේ කිලෝ එක. ඉරලන්නේ දැන් දෙන්න. කඩේ ගාව ඉඳන් කතා කරලා ඔයාලගේ තාත්තා මතකද දන්නේ නැහැ ඒ දවස්වල කාපට් කඩේ ගාවට ඒක අතින් ගන්න. අතින් ගන්න. අවුරුදු 3කට විතර පස්සේ. අර වීඩියෝ එකක් කඩේ ගියා. මේ රසයිද? අංකල් කිව්වා හරි ඒක රහයි. මේ අංකල් වීඩියෝ කාල් කවන්නද? මේ අපේ මේ ගෙවල් ළඟ නෑදෑයතුල ලොකුවේ. මම දන්නේ නැතුව නවත්තවුවේ මේ. ඔව්. මාතරින් ගේන්නේ කිව්වා අවාරේ දැන්. රසයිද? බලන්න මට. වැඩි මන්දුර පොඩි නේ. ඔව්.
රසයි. කියන්නේ ජෑම් කොහෙවත්ම නැහැ. ඔව්නේ. තිබ්බේ නැහනේ කොහෙවත්. අහන්නේ නෑ දැක්කේ නැහැ. අහන්නේ. අවුරුදු 3න් කන්නේ. රසයි. ඔයා කියන්නේ සමහර අය කන්නවද නෑ? නෑ දුරියක් හොයාගෙන එනවා. ඈකරන ළඟම ඉංජිනේරු සේවා යන්නේ බ්‍රේක් ලයිට් එකක් වල්ලා දැක්කද? ලංකාවේ. අපි හිතා ගන්න ඕනේ බ්‍රේක් කරනවා කියලා. මේක මේ ඉංජිනේරු සේවා ඇත්තටම බ්‍රේක් ලයිට් නැද්ද? බ්‍රේක් ලයිට් නෑ සිග්නල් නෑ මොනවද නෑ. නේදනේ. ඉංජිනේරු සේවා. ඉදි මතයි. අපි දැන් කොට්ටාවේ ඉන්නේ. කොට්ටාව මේ කොහෙද? ජෙරාවට යනකම් පාර කියන්නේ මට මෙමරිස් ගොඩාක් තියෙන පාරක්. අවුරුදු ගාණක් එහාට මෙහාට ගිහිල්ලා කැම්පස් යනකම්. දැන් ඉතින් අපි කැම්පස් එක ගාවටත් යනවා මට ඉවසිල්ලක් නැහැ දකින්නකම් හැබැයි. වාගේව කැම්පස් එකයි දෙකම. හරි ඉතින් අන්න මිස්ටර් කොත්තු එකක් තිබ්බා. කොත්තු ගන්න බෑනේ. මිසිස් කොත්තු. මිසිස් කොත්තු කොහෙද යන්නේ? අපි දැන් කෑම කඩයක් හොයන ගමන් ඉන්නේ අපේ යාළුවොත් එක්ක යන්න. කොහෙද යන්නේ කියලා. මිසිස් කොත්තු. අපි ගිහින් බලමු. ඔන්න මගේ කැම්පස් එක. ඔය දන්නවනේ මේ මගේ කැම්පස් එක. බලා ගන්න හරිද? දන්නේ නැද්ද? ඉතින් දැන් අපි මේ යන්නේ මගේ කැම්පස් එකට. මොකද මගේ හොඳම යාළුවා දැන් ඉන්නවා. මං එනකම් බලාගෙන. ඉතින් බලන්නකෝ අපි දෙන්නම් වට මාරම සතුටුයි අපි දෙන්න හම්බුනහම. ගොඩ කාලයකට පස්සේ. ඉතින් මොකද කැම්පස් එක කියලා කියන්නේ අපේ මතක ගොඩාරියක් තියෙන තැනක්. කොච්චර යාළුවෝ හිටියත් ඒ හැම යාළුවෙක් එක්කම ජීවිතේ බෙදා ගන්න බෑ. හැබැයි මට ඔබත් එක්ක මගේ ජීවිතේ බෙදා ගන්න. ඉතින් භාගිවත් හම්බුනාට පස්සේ ආවත් එක්කගෙන අපි කාර්යකේම ගියා කැම්පස් එක වටේ පොඩි රවුමක්. මොකද ගොඩ දවසකට පස්සේ කැම්පස් එක ළඟට ආවේ. ඉතින් අර බහැලා ඇවිදලා කතා කරන්න අපේ යාළුවෝ කවුරුත් දැන් මෙතන නැහැ. ඉතින් මට ඕන වුණා කැම්පස් එක වටේ චුට්ටක් බලලා මතක චුට්ටක් අලුත් කරගන්න. ඉතින් මේ පාර අපි සෑහෙන වතාවක් එහාට මෙහාට ගියපු පාරවල් යාළුවොත් එක්ක hina වෙවි රණ්ඩු වෙවි ඉතින් මතක කොටාරියක් තියෙන පාරක්. ඉතින් අවුරුදු 4ක් මේකේ ඇතුලේ තමයි අපේ ලස්සනම කාලය ගෙවුනේ. ඉතින් ඒ කාලේ තව ටිකක් ලොකු වෙලා ජොබ් එකක් කරලා අරව කරනවා මේව කරනවා කියලා හීන දැක්කේ. ඉතින් මේක ඇතුලේ තමයි. ඒ වුණාට කැම්පස් එකෙන් එළියට ආවට පස්සේ තමයි තේරුනේ ජීවිතේ නිදහස්ම කාලේ අන්තිමටම ගෙව්වේ මේ කාලෙදි කියලා. ඒක මට ගොඩාරියක් දැනුණා. මේ කාලේ තමයි අපි යාළුවොත් එක්ක නිදහසේ ෆන් එකේ හිටපු අන්තිම කාලේ ඉස්කෝලේ කාලෙන් පස්සේ. ඉතින් මේ දැන් ඉන්නේ බෂායක හරිය අපේ එක්සෑම් ඔක්කොම කැම්පස් එකේ හැමදේම කරේ මේ හරියේ. ඉතින් පුළුවන් තරම් එක්සෑම් ලිව්වේ මෙන්න මේ බිල්ඩින් එකේ. කියලා වැඩන්නේ කියන්නේ මේ ඉන්නේ මගේ කැම්පස් එකේ 2015 වෙද නෑ 2000 ඒ රෝල් කරේ 15 වෙනේ. ඒ කියන්නේ 14 ඉඳන් වගේ සුසංසගෙන් කුටි එකක් සෙට් වුණේ. 14 ඉඳන් වගේනේ. ඒ කාලේ ඉඳන් ඉන්න හොඳම යාළුවා. මෙයාට කලින් ඉමෝෂනල් වෙන්න ඕනේ. පොඩ්ඩක් ඉමෝෂනල් තමයි හැම දෙයකටම. වෙනුංග ඔබේ මතකයි. ඉතින් කැම්පස් එක වටේ රවුමක් දාලා අපි තුන්දෙනාත් එක්කම ආවා කන්න බද්දරමුල්ල පැත්තේ රෙස්ටෝරන්ට් එකකට. ඉතින් මෙතන කෑම නම් රසයි. අපි ඔඩර් කරේ මටන් බිරියානි එකයි චිකන් කොත්තු එකයි. ඉතින් මේ දෙක නම් මාරම රසට තිබ්බා. ඉතින් එක්ස්පර්ට්. ඒක නම් රස පාටයිනේ. බලමු. ඇතිනේ යට. නැත්තම් ගෙන්න ගමු. මටන් නැහැ කියලා. හායි. අද අපි ට්‍රිප් එකේ දෙවෙනි දවස. ඊ අපේ යාළුවා හම්බුනාට පස්සේ අපිට නැන්දලා ගෙදරට ආවා. අපිට ඒක වීඩියෝ ගන්න බැරි වුණා මොකද. අපි ඊයර නැන්දලා ගෙදර ඉඳලා දැන් අද අපි යනවා ගාල්ලේ. පොඩ දවසකින් ගාල්ලේ යන්නේ. අපි හරි මාසයි යන්න. ඉතින් ඒ වගේම මොහොත දැක්කේ නැහැ නේ. අවුරුදු 3කින් ඉස්සර දැක්කේ. අවුරුදු 3කින් මොහොත දැක්කේ නැහැ නේ. දැන් ඉතින් ඇත්තටම යන්නේ මුහුද බලන්න. මුහුද බලන්නේ මුහුද පයින්නයි මුහුද පැනලා ආණ්ඩයි.
පුළුවන් නම් පැවිසි අතරම ඉන්නවා. හැබැයි මේ හවසට තමයි බහින්නනේ මාර අවුවයි. ඉතින් අද අපි ගාල්ල යනවා. දැන් ගාල්ල යන ගමන් ඉන්නේ බලමු අපි ගාල්ල ගිහින් මොකද කරන්න කියලා. එහෙම ලොකු අයිඩියා ගන්න නැහැ නේ. එහෙම මොකද කරන්න කොහෙද යන්නේ එහෙම අයිඩියා ගන්න නැහැ. ඔහේ යනවා. ආදලගේ. දැන් ගාල්ලට ආවා ගාල්ල කඩුවනේ ඉන්නේ කඩුවේ ඉන්නේ අපි දැන් කඩුවේ බීච් එකේ ඉන්නේ හිටන්නේ අවුරුදු ඕනේ අවුරුදු 3කට පස්සේ මොහොත එක්ක මාර සතුටුයි යන්න පිනගෙන අපි දැන් මේ කියලා හරියට මේ ස්නෝරේ කරන්න යන්නේ පැය දෙකක් යනවා මොහොත යටට ඇස්පෑවෝ මාළුවේ ඔක්කොම බලන්න පුළුවන් අපි කවදාවත් එහෙම ගිහිල්ලා නැහැ ඉතින් අපි දැන් යන්න හදන්නේ ඒක නම් අපිට අපේ ෆෝන් එකෙන් වීඩියෝ ගන්න බැරි මේ කට්ටිය වීඩියෝ කරලා දෙනවා මේක දෙන්නටම 6,000යි 6,000යි ඔව් 6යි පැකේජ් එක 7ක් වගේ දෙන්නටම යන්න පුළුවන් පැය දෙකක් තියෙනවා මේ ස්විම් කරන්න ඔව් ඉතින් අපි ඒ ලස්සන එක්ස්පීරියන්ස් එක ගත්තේ මෙන්න මෙයාලගෙන් ශාමින්ද වෝටර් ස්පොට් කියන තැනින්. ඉතින් ඔයාලටත් අර බෝඩ් එකේ පෙරුණා නම් එකට කෝල් එකක් දීලා ඕනම වෙලාවක මෙයාලව කන්ටැක්ට් කරගෙන ඉතින් මොහොතේ අටට යන්න පුළුවන්. ඉතින් කෝල් එකක් දීලා බලන්න අනිවාර්යයෙන්ම හෙක්කඩුවේ ගියොත් එයාලට ඉතින් මුහුදේ බහලා ආවට පස්සේ මාර විදිහට බඩගිනි ඉතින් මොන හරි ලොකු දෙයක් කනකන් දැනට මයිලෝ එකකුයි P&S එකෙන් ෂෝට් ට්‍රීට්ස් ඕන හරි ගත්තා මට මතක නැහැ මොනවද ගත්තේ කියලා මයිලෝ එක නම් ඒ රහටම තිබුණා P&S එකේ ක්වොලිටි එක නම් එච්චරම සෙට් උනේ නැහැ ඉතින් අපි දැන් ඊට පස්සේ අපේ හොටෙල් එකට යන ගමන් ඉන්නේ අපි one night ඉන්න හොටෙල් එකක් බුක් කරා අපි බුක් කරලා තිබුණේ අම්බලන්ගොඩ කිට්ටුවට වෙන්න වැඩි හිතන්නේ නැතුව ඒ වුණාට අවුලක් නැහැ මොකද ප්ලේස් එක ලස්සනටම තිබුණා බීච් එක අයිනම හොටෙල් එකක් අපේ රූම් එකටත් බීච් එක තමයි ඉස්සරහම පේන්නේ ඉතින් මම ආසයි ඒ වගේ තැනක ඉන්න ගිහිල්ලා ඉතින් ලංකාවට ගියාට පස්සේ පළවෙනි ට්‍රිප් එක අපි බීච් එකක් අයින ලස්සන හොටෙල් එකක බුක් කරගත්තා wow බීච් එක අයිනවනේ පොකිරිසනේ නේ ගන්න ඕන මේ මිස් ගන්න මේක අතට එපා බයයි පොකිරිසේ මට ඔරස් මේව කනවනේ කෙස්ලා
අපි හොටල් එකට ගිහිල්ලා බෑග්ස් තියලා ඊට පස්සේ ඒ පැත්තේ චුට්ටක් ඇවිදලා අපි ඊට පස්සේ ළඟම තිබ්බ රෙස්ටොරන්ට් එකකට කන්න ආවා. මොකද මාර බඩගින්නේ හිටියේ. මේ ප්ලේස් එකත් මාරුම ලස්සනයි. මම හිතන්නේ මේක මාදුගාගේ කොටසක්ම තමයි. හැබැයි ඒ හරියම නෙවෙයි. කොහොම හරි ඒ හරියෙන් අපි කෑවා. අද ජනවාරි පළවෙනි දා ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. කවුද ගුණා කියන්නේ? අද ජනවාරි පළවෙනිද අපි දෙන්න පටන් ගත්තේ පොදක් අයින් ඉඳලා. දාන්න. අපි දැන් චෙක් අවුට් වුණා. මෙයා මේ එලකිරි කඩයක් දැකලා නැවුම් එලකිරි කඩයක් දැකලා දැන් ආය හරව ගත්ත යන්න අක්කා කෙනෙල්ලු හිටියේ. අක්කා කෙනෙක් කියන්නේ නෝකරෝ. අක්කා බලන්න දැන්. ඔක හැම මොකද දුන්නේ නැහැ තාම උදේටනේ. එලකිරි. ගරෝයි එලකිරි. ඉතින් හොටල් එකෙන් චෙක් අවුට් වෙලා එලකිරි එකක් බීලා දැන් අපි මේ උදේට කන්න මොන හරි හොයාගෙන තමයි යන්නේ. මම දැක්ක මෙන්න මේ මැංගෝ බෝල් එක හික්කඩුවේ රෙකමන්ඩ් කරලා තියෙනවා ගොඩාක් අය. ඉතින් මට ඒක කන්නම හිතුණා. ඇත්තට මේක මාරම රසයි. 1500ක් වගේ වුණේ. හැබැයි මාරම රසයි ඒක. කසුන්ට කන්න බෑ කිව්වා. යා P&S එකෙන් බනිස් ගිල්ලා උදේ පාන්දර. දැන් ඉන්නේ ගාල්ල ටවුන් එකේ අපි යනවා කසුලගේ නෑදෑවෙන අක්කා කෙනෙක්ගේ ගෙදර. පියාව වරුට එකක් ගන්න කේස් එකට මොනවා හරි. ගොඩක් අය ඉන්නා නේ? එන ගොඩක් ඉන්නවා. අම්මයි පුතා එන කොහෙද? එතන කැලේ විතරලු එතන පොඩ්ඩක් ඉස්සර ගැඹුරුයි. දැන් යංගල් බීච් යන්න ඕනේ. ඔව්. හායි. අපි ඔය වීඩියෝ ගත්තේ නෑනේ. අපිට අමතක වෙනවා වීඩියෝ කරනවා කියලා. එකපාරට මතක්. ගිල්ල කතා කර කර හිටියා යන වෙලාව. අපි මෙයාලගේ නෑ ගෙදර ගියා අක්කා කෙනෙක්ගේ ගෙදර. ටවුන් එක ගියා. ඔව් ඒ තව මල්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම දැන් ඉන්නේ UK. අපි අන්තිම පාර එනකොට ඒගොල්ලෝ හිටියා. මේසෙට ගිහිල්ලා අපි දෙන්නා විතරයි අක්කත් එක්ක කතා කරලා ආවා. ආවේ නෑ අපි යනවා. අපි දැන් යනවා නාන්න ගෝල් ෆෝට් එකට. ෆෝට් එකේ බලලා බැලුණොත් උනෝට්ට යනවා. මෙතන උනෝට්ට නේ හැබැයි. එයාලා ගෙවල් ගාම උනෝට්ටනේ තියෙන්නේ. අපි හැමදාම උනෝට්ට ගෙනාන්නේ. ඔව් අපි නෙවෙයි මන් තමයි බෑ කිව්වේ අද. හැමදාම උනෝට්ටේ විතරයි නාන්නේ. අද යනවා දැන් අපි අදන් චේන්ජ් කරගෙන යනවා. ගිහිල්ලා ඒකට බහැලා සෙට් නැත්තම් උනෝට්ටේ යනවා. අද දවස් ඉතින් ඔහම තමයි. දැන් හවස වෙලාව 3:00යි කියව හිටියා. හැබැයි දැන් අවුව වැස්සනේ. ඒක හොඳයි නැත්තම් කළු කුට්ටම් වෙනවා ඉතින්. ක්‍රීම් ටිකක් ගියා. සන්ස්ක්‍රීන් එකද? ගන්නේද මං ඉන්නේ? නෑ. කවුරුහරි ගාගෙන යන අතර තියනවනේ. අපි ගෝල් ෆෝට් එක කරා ළඟා වුණා. මේ වහන පදිනවා කියලා කියන්නේ මොකක්ද ඔයාට හිතෙන් ලංකාවේ වහන පදින එක ගැනද? ආරම වෙනවද? බලන් කියන කුරුවක් මතක් වෙනවා. ඇහෙන කුරුවම කියනවා. අම්මෝ මන් තමයි ලස්සන වශා සෙට් එක ගහගෙන යන්නේ. මට විතර නෑ ඇහෙන්න උන්ට ඇහෙන්නේ නෑනේ. අපි දැන් මෙන්න මේ බීච් එකේ තමයි නාන්න යන්නේ. හරියටම ගෝල්ඩ් ෆෝර්ට් එක යට. වීඩියෝස් කරන්න ෆෝන් එක කාර් එකේ තියලා යනවා.
ඉතින් මේ පහෝදා උදේ අපි ආයමත් කොළඹ ආවා. ගාල්ලේ ට්‍රිප් එක එතනින් ඉවරයි. අපිට එතනින් එනකොට කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ අපි දැන් යන ගමන් ඉන්නේ කිංස්බරි එකේ ලන්ච් බුෆේ එකට. මොකද එනකොට එක එක කෑම වර්ග කන්න ගොඩාක් ක්‍රේවින්ස් ඇවිත් තිබුණේ. මොකද ගොඩ දවසකට පස්සේ ලංකාවට ආවේ නිසා අපි ඒකත් එහෙම බුක් කරලා බුෆේ එකටත් ගිහිල්ලාම යන්නම් කියලා හිතලා තමයි දැන් මේ කොළඹ ආවේ. ඕවාට දෙන්න. ඉතින් මේව තමයි අපි බෙදාගත්තේ. මීට වඩා නම් කෑවා. මට මතක නැහැ දැන් මොනවද කෑවි කියලා. කොහොම හරි කෑම රසට තිබුණා. ඔලක් නැහැ ෂෙප්. අපි කාලේ ඉවරලා හැම වන් ගෝල් ෆේස් එකට ආවා. මොකද අපිට පැය දෙකක් විතර ඉන්න ඕනකම තිබුණා කසොල්ලාගේ නංගි වැඩි ඉවරලා එනකම්. මොකද අපි හෙට උදෙන්ම යන්න තියෙනවා කතරගම. ඉතින් එයා එනකම් අපි වන් ගෝල් ෆේස් එකට ආවා. ඉතින් මේ ක්‍රිස්මස් ගහ තමයි අර ඒ දවස්වල ලංකාවේ පෝලිං හැදලා බලන්න ගියපු එක. ඉතින් අපි කියපු දවස්වල නම් එහෙම පෝලිමක් තිබුණේ නැහැ. අපි ඉතින් ඒක වටේ රවුමක් දාලා ඒකිනොත් මොන හරි මං හිතන්නේ බිව් අපි. ඊට පස්සේ අපි සරසයි බොක් ෂොප් එකට ගියා. මට ඕන වුණා පොත් වගේක් ගන්න. මොකද ගොඩ දවසකින් පොතක් කියවලා තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි මේකෙන් පොත් 4ක් හරි 5ක් හරි මම ගත්තා. ඒ ටික මම මෙහෙද්දි අරගෙන ආවා. තාම හැබැයි කියුවේ නැහැ. ඊට පස්සේ මේ එදා රෑ කසුලගේ නංගිත් ආවට පස්සේ අපි එහෙම දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඊළඟට අපි පහවදා උදේම කතරගම යන්න තිබුණා. ඉතින් මේ කතරගම යනකොට ගත්ත වීඩියෝ එකක්. අපි ඊළඟ දවසේ උදේම 10ට 11ට විතර තමයි යන්න පිටත් වුණේ. අපි එදාටම කතරගම යන්න දාගෙන තිබුණේ නැහැ. දැන් අපි යන ගමන් ඉන්නේ අපේ යාළුවෙක්ගේ ගෙදරට. අපේ කිව්වේ මගේ යාළුවෙක්ගේ ගෙදර අනින් ගමන් තමයි ඉන්නේ. අපි යනකොට ඊට පස්සේ සමෝසා ගත්තා, වඩේ ගත්තා, එක එක ඒවා කකා තමයි ගිය මග දිගට. මොකද කොට දවසකින් මේ වගේ දේවල් දකිද්දි කන්න හිතෙනවා. ඉතින් ඒ වගේ කෑම මෙහෙ නෑනේ. ඉතින් ලංකාවට ගියපු වෙලාවේ මේ වගේ කෑම තමයි ගොඩක් කෑවේ. වඩේ, පැටිස්, සමෝසා. ඉතින් ඕවා ඇති වෙනකන් කෑවා. ඊට පස්සේ අපි බිබිලේ මහියංගන පාරෙන් තමයි ගියේ. එතකොට අර නාය ගියපු තැන් එහෙම ගොඩාක් හම්බුණා. අර 18 වංගුව පාරේ එහෙම ගන්නම දෙයක් තිබුණේ නැහැ. හැම වංගුවම වගේ හොඳටම නාය ගිහලා තමයි තිබ්බේ. අපි ඉතින් ඒ වගේ තැන්වල බහලා චොට්ටක් බැලුවා. ගොඩක් වෙලා හිටියේ නැහැ. කොහොමද ඩේන්ජරස්. මොකද පාරේ තවමත් අර වතුර යනවා. කියන්නේ වතුර තාමත් පස් කඳු යටින් ගලන තැන් ගොඩාක් අපිට හම්බුණා. ඉතින් ඔය වගේ දේවල් අපි ගොඩාක් ඇස් දෙකටම දැක්කා. මොකද මාසෙකට විතර පස්සේ තමයි අපි ලංකාවට ගියේ දිත්වයකින් පස්සේ. ඊට පස්සේ මේත් අපි රොටි කන්න නවත්තපු කඩයක්. ඉතින් ඒකෙත් රොටි රසට තිබුණා. ඊට පස්සේ මේ බව්වෙක් හම්බුණා. එතනම තව පෝසක් හිටියා යනවා අත ගන්න කිව්වම මාව දැකලා දිව්වා. ඉතින් කොහොමද මෙතනමුත් අපි රොටි කෑවා යනින් ගමන් මේ මං හිතන්නේ හසලක කිට්ටු කරලා. ෂෝක් පිළිසුද්ධිය. ඉතින් දැන් මේ අපි ඉන්නේ මගේ යාළුවාගේ ගෙදර. මෙයාත් මගේ කැම්පස් එකේදී හම්බුණ හොඳම යාළුවෙක් ගිමාරා. ඉතින් මම මෙයාට කියන්නේ කච කචස් කියලා. සද්දේ මියුට් කරලා තියෙන නැත්නම් කටහඬේ තරම් බලා ගන්න තිබ්බා. ඉතින් යාළුවා ගෙදරින් අපිට ඩිනර් ලෑස්ති කරලා තිබුණා. අපි මෙහෙ නම් තමයි ඊළඟ දවසේ කතරගම ගියේ. ඉල්ලනව නේද? අඩි අර ඇතුළට අත දානවා හොඬේ දානවා කියන්නකෝ. බයික් එක ගියා. ආසියා පැත්තේ ඉන්නේ. එපා එපා වාරම ඉන්නේ බයිකුන් නවත්තන් ඉන්නේ. යා ලොකු ගහන ටයිප් එකකින්. ඔව් 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 ගහන ටයිප් එකකින් යන්න බෑ ඉස්සරහට. නාගේ දෙපැත්තෙන් බලනවා හෙන් එනවද කියලා. අර බයික් කාර්යය බලන් ඉන්නවා දෙන්න ලහර වගේ. ඔව් ඒක තමයි ඌ යන්නේ අර එල්ලෙන්නවත් නෑ අර. මේක තියන් හිටිට බයයි ඌ අර හෙල්ලෙන්නවත් නෑනේ. වෙන කල්වත් හිටියා නම් අර පිටිපස්සෙන් ආපු ජිප් එක ආවොත් හරිනේ. ඒක ඉන්නේ නැහැ නේ. ලෝරිකාරයෝ නම් බය නැතුව අරිනවලු. මොකද ලෝරිකාරයෝ පොඩ පස්සර ගන්න එක ඔකට.
ඉතින් කොහොමත් කතරගමට යද්දි බුද්දල පාරේ අලි ඉන්නවා කියලා හැමෝම දන්නවනේ. ඉතින් මේ විදිහට අපිටත් අලි 3ක් 4ක් විතර හම්බුණා. ඉතින් අපි පළතුරු හැම කෝකටත් අරගෙන තමයි ගියේ. ඉතින් කොමඩෝ කෙසෙල් එහෙම අපි තියාගෙන ගියේ. ඉතින් යන ගමන් හම්බෙච්ච අයට දැම්මා. අපි එනකොටත් ඒ විදිහටම තියාගත්තා. මොකද කොහොමත් එහෙම තියාගන්න එක හොඳයි. මොකද සමහරලාට මුකුත් දෙන්නේ නැතුව එයාලා අයින් වෙන්නේ නැහැ. මේ හරිය තියනවානේ. කොමඩෝ එහෙම. අපි රට යන්න කලින් බාර වුණා කතරගම දේවාලයට මුරුතන් පූජාවක් දෙනවා කියලා. ඉතින් ඒක දෙන්න තමයි අපි ගියේ. අපි ඒ ටික ඉවර කරලා ඊට පස්සේ කසුන් කිව්වා තිස්ස මහරාම් පැත්තට චුට්ටක් යමු කියලා. ඒ පැත්තේ අනිත් ගමන් ඉන්නකොට තමයි මේ ප්ලේස් එක දැක්කේ. ඉතින් මෙතනත් බැහැලා අපි මාළුන්ට කෑම එහෙම දාලා දවල්ටත් කෑවා රසම රස තැනකින්. ඒකේ මම හිතන්නේ වීඩියෝ එක ඇති ඉස්සරහට. බලමු මෙතන මාළු ගොඩාරියක් හිටිය අපි කෑම දැම්ම යාලට. අපි දැම්මේ පොල්. අපි පූජාවට දීව පොල් තිබ්බා අපි ළඟ. අපි ඔක්කොම සුද්ධ කරලා දැම්මා. හොඳට කෑවා හැබැයි අපි ඒ පොල් ගෙඩි 3 දෙකක්ද කොහෙද තිබුණේ ටික ඔක්කොම මාළුන්ට තමයි දැම්මේ. මේ තියෙන්නේ අපි එදා දවල් කතරගමින් කාපු තැන. ඒ කෑම එක නම් මාරම රසයි. 10න් 10ක් දෙන්න පුළුවන්. කරිස් ටික නේමට මැච් වුණා. රසටම තිබුණා. ඊට පස්සේ මේ තවත් දවසක් මම ගියා මගේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෝ ටික හම්බ වෙන්න. ඉතින් අපි ඒකේ නම් ලොකුවට වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. හැබැයි මෙතන අපි ගියර gift change කරගන්නේ. ඒ ගේම් එක කරා. ඉතින් අර රතු බටන් එකක් අඳන් ඉන්නේ අපේ එළවට ලාස්ට් ටීචර්. ඉතින් එයාත් අපිත් එක්ක මාරම එකතුයි. ඉතින් මේ මඩමුත් ඇවිල්ලා හිටියා එදා. ඉතින් අපි මේ ගේම් එක තමයි කරේ. මේ වීඩියෝ එක විතරයි මට තියෙන්නේ. හැබැයි අපි මං එදා වෙන වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. ඉතින් මේ තියෙන එදා අපේ යාළුවෝ සෙට් එකත් එක්ක අපි කාපු කෑම ටික. ඉතින් මේ තවත් දවසක අපි අපේ ගෙවල් ළඟ ගඟකට නාන්න ගියා. මේ බැද්දේගම ගඟ අපේ ගෙවල් පැත්තේ නාන්න තැන නම් ඕන තරම් තියෙනවා. ඉතින් අපි ගොඩ දවසකින් ආපු නිසා අපි ආවා මෙතනට නාන්න. අපි ඉන්න ගමේ නෙමෙයි ගම තියෙන පැත්තේ ගඟවල් ගොඩාරියක් තියෙනවා. මේකක් නෙමෙයි අපි ඉන්නේ දැන් බැද්දේගම ගඟේ. තව ගෝඹරේ බඹරැල්ල තව හිටපිට ගොඩක් තියෙනවා. ගඟවල් අපි වෙනද නම් හැම විතරම වගේ එනවා කට්ටි කවට ආවම දැන් අවුරුදු ගානකට පස්සේ ආවෙන්නේ නැහැ. ඉතින් අද සුට්ට නාලේ යන්නම් කියලා බැලුවා. මොකද අපි ලබන සතියේ යනවා. ඉතින් ඒ නිසා සුට්ට නාන්න ආවා. ඒයි ඔය නාන්න मैं हत्ता අවුරුද්දකින් නාලා නැහැ කියලා නාන්න ඕනේ කිව්වා. අපේ ගෙවල් පැත්තේ මේ වගේ ගොඩක් තියෙනවානේ. මේ වගේ ගොඩක් තියෙනවා මේ එකක්. මේ එකක් හැමදාම තියෙනවා මේ එකක්. මේ නාන්න කරන්න දියැලිද ගඟවලට ඕන එකක් තියෙනවා. එන්න ලස්සනයි. ක්ෂන් ඇති ඉතින් මෙතන ඉන්න මගේ අම්මයි තව මගේ හොඳම යාළුවෙකුයි රේෂා. ඉතින් අපි එයාවත් බලන්න ගියා එදා. එදා නෙමෙයි කලින් දවසේ අපි යාළුවා ගෙදර ගියා. ඒ වුණාට අපි නාන්න ආවට පස්සේ ආයෙත් එයාවත් එක්කගෙන නාන්න ආවා. ඉතින් මේ හරිය චුට්ටක් වෙලා නාලා අපි ඊට පස්සේ ආයෙත් යාළුවා ගෙදර ගියා. තේ එකක් බීලා අංකිව නිසා. අයියෝ කිරිබොන්නේ ඊට පස්සේ මේ තවත් දවසක කසොන් අපේ මල්ලිට වහන පුරුදු කරනවා. කොහොමද අපි මල්ලිට වහන පදින්න පුළුවන්. හැබැයි යාට තාම ලයිසන් ගන්න වයසක් නෙවෙයි නිසා එහෙම පදින්න බෑ. ඉතින් ඒ නිසා ඉතින් ඒ ආසාවට චුට්ට දොරක් අරන් ගියා අපේ ගේ ළඟට යනකම්. හැබැයි හොඳට ගියා ඩයල් එක අවුලක් නෑ. මල්ලි මස්සේ නයිද?
මම මේක එන්න. වෑන් එකක් පදින්න අවශ්‍ය ඉතල කසුන්ට අපේ තාත්තගේ වෑන් එකේ ආ එනවලු මගට. මම තාත්තත් එක්ක කාර් එකේ. අපි දැන් හෙට අනුරාධපුර යනවා. අපි හවස යනවා දැන් කසොල්ලාගේ ගෙදරට. අම්මයි නංගි ගන්න ඕනේ හන්දා. එන්නේ. ඉතින් මේ අපි එන්න සතියකට කලින් විතර ගත්ත වීඩියෝ එකක්. ඔය පිටිපස්සෙන් වෑන් එක අරගෙන එන්නේ අපේ කසුන්. මොකද එයා වෑන් එකක් පැදලා නැහැ කියලා වෑන් එකක් පදින්න ආසයි කිව්වා. ඉතින් අපේ තාත්තගේ වෑන් එක අරගෙන ආව ටිකක් දුර යනකම්. ඉතින් තාත්තයි මයි කාර් එකේ ගියා. ඉතින් මේ තමයි අපි ලංකාවේ ඉඳපු අන්තිම සතිය. ඉතින් අපි අන්තිමටම ගියේ අනුරාධපුරේ අපේ පවුල කට්ටියත් එක්ක. අපි අනුරාධපුරේ රුවන්වැලි මහසෑයටයි ජයශ්‍රී මහ බෝධියටයි ගියා. ඊට පස්සේ පවුල කට්ටියත් එක්ක ඇවිදලා අපි ඊළඟ සතිය තමයි ලංකාවට එන්න ලෑස්ති වුණේ. කොහොම හරි මේ ආයෙත් රොමේනියාවට එන්න දවස් 5කට 6කට වගේ කලින් සතියකුත් නැහැ. ඉතින් මේ විදිහට අපි ලංකාවේ මතක ගොඩාක් එකතු කරගත්තා. පවුල කට්ටියත් එක්කයි, යාළුවොත් එක්කයි. ඒ වගේම අපි තව වැඩ ගොඩාරියකට ගියා. ඉතින් මේකේ ගොඩාක් වීඩියෝස් තව නැහැ. අපි තව කරපු දේවල් නැහැ. අපි තව යාළුවෝ හම්බ වුණා. තව ගොඩක් දේවල් කරා. ඒ වුණාට හැම එකම මේකේ නැහැ. මට පුළුවන් තැන් වලින් වීඩියෝ කරගත්ත දේවල් විතරයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි ලංකාවේ මාසෙක් ගෙවලා ඉවර කරේ. අපි හරියට මාසයක් වගේ තමයි හිටියේ. ඊට පස්සේ අපි ආයෙම ජනවාරි 24 වෙනිදා රොමේනියාවට ආවා. ඉතින් ඔහොම තමයි ඉතින් ලංකාවේ විස්තර. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් දැනට ගිහින් එන්නම්. ඉතින් ඊට පස්සේ කියන වීඩියෝ එක මම ෆ්ලයිට් ෆුඩ් රිවිව් වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. එහෙනම් බලාගෙන ඉන්න. බයි.